මේකේ තියෙන විශේෂත්වය තමයි මීට කලින් ලුණු මුහුදු වතුර අරගෙන ලුණු සකස් කිරීම කරාට ලුණු අවසාන නිෂ්පාදනයක් හැටියට පාරිභෝගිකයින්ට නිකුත් කරලා නැහැ. අවසාන පාරිභෝජනය සඳහා ලුණු නැවත සකස් කිරීමේ කර්තව්‍යය කරලා තියෙන්නේ පෞද්ගලික අංශයේ. එයයි තමයි ලුණු වෙළඳ පොලේ කිලෝ හැටියට ග්‍රෑම් 400 හැටියට විකුණලා තියෙන්නේ. නමුත් රජයේ නව වැඩපිළිවෙලේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමේ පියවරක් හැටියට ලුණු සකස් කිරීම වගේම නිෂ්පාදන ක්‍රියාවලියත් අපි ආරම්භ කරනවා. අලිමංකඩ රජයේ ලුණු හැටියට මෙතන මේ තියෙන මිලියන 250ක පමණ ආයෝජනයක්. මේක උතුරු පළාතටම සුබ පණිවිඩයක් වෙයි. ඇත්තටම අපි ගත්තොත් ලොකු ජයග්‍රහණයක්. මොකද අලිමංකඩ මේ ලුණු ලේවාය තව එහා විශාල ප්‍රමාණයක් තියෙනවා දියුණු කරන්න. මේ දියුණු කිරීම තුළ උතුරු පළාතට විතරක් නෙමෙයි මුළු රටටම සම්පතක් ආරක්ෂා කිරීමක් අපිට කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ ආයතන තිබුණෙත් විකුණීමට සූදානම් කරපු ලැයිස්තු. නමුත් අද එය ලාභ ලබන ව්‍යාපාරයක් මට්ටමට යොමු කිරීමේ දිශාවට මේ මාස 3 ඇතුළත අපි ආරම්භ කළා තියෙනවා. ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන නව සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය සහ විශේෂයෙන්ම විශාල කැපකිරීමකින් මහන්සියලා වැඩ කරපු කාර්ය මණ්ඩලය. මම දන්නවා මේ කටයුතු කරන්න මම පුජ්‍යලිකව දන්නවා දිවා රාත්‍රිය වුන් වෙහෙස වෙලා වැඩ කරා. මේ මාස කිහිපේ අපිට රටට පිටරටින් ලුණු ගේන්න සිද්ධ වීම ඒ අභියෝගය අවස්ථාවක් හැටියට පෙරලගෙන තියෙනවා දැන් අපි විශ්වාස කරනවා. ඒක නිසා වගකීමකින් අපිට කියන්න පුළුවන් ලබන අවුරුද්දේ ඉඳලා ලංකාවට ලුණු ගේන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඕනම තත්ත්වයක් යටතේ අපේ ජාතික මට්ටමින් ලුණු අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ලංකා ලුණු සමාගමත් ජාතික ලුණු සමාගමත් අපි සූදානම්. ඒක නිසා මේ අසීරු මොහොත අපි ගත කරමින් ඉන්නේ. අපි බලයටපත් වෙච්ච ගමන්ම රටින් ලුණු ගේන්න සිද්ධ වුණායි කියන අපවාදයක් ආණ්ඩුවට අහන්න සිද්ධ වුණා. හැබැයි මේ අපවාදයේම අවස්ථාවක් බවට පත් කරගත්ත අපේ කාර්ය මණ්ඩලයේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉඳලා අපි රටේ ජනතාවට කියන්න ලෑස්ති ලබන 26 වෙනිදාන් පස්සේ අපි ජාතික ලුණු සංස්ථාව අලිමංකඩ ලුණු අපි රටට දෙන්න බලාපොරොත්තු වෙනවා.